ස්වර විමර්ශා සැඟවුණු පදයක අරුත සොයා. ස්වර විමර්ශා YouTube channel එක subscribe කරමින් ඔබගේ අදහස් තීරේ පළ කරන්න. අයිබෝවන් කලාකාමී දවස ප්‍රාර්ථනා කරනවා. ස්වර විමර්ශා YouTube ඥාලිකාවේ මගේ ආදරණීය කලාකාමී කලාලෝලී හිතවතුන්ට ඉතින් අදත් සුන්දර ගීතයක් මම තෝරාගත්තා විමර්ශා කරන්නට. මගේ ඇසින්, මගේ හිතින්, මගේ දැක්මෙන්, මගේ කෝණයෙන් අර්ථ නිරූපණය රසය සොයා යන්නට. ඉතින් අද තෝරාගත්තේ කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන සුළඟ නුඹ වගේ සිත් මල වටා ඇති ඉතාම රසවත් ගීතයක්. ඉතින් විමර්ශාවට කලින් මම කියන්නම් මේ ගීතය සඳහා මේ ගීතය රචනා කරන්නේ යමුනා මාලනී පෙරේරා කිවිඳිය. ඒ වගේම සංගීත සැපයන්නේ ඉතාම දක්ෂ අපේ රටේ කලාකරුවෙක්. ඒ තමයි ගුණදාස කපුගේ කලාශූරීන්. ඉතින් මෙම ගීතයට පාදක වෙලා තියෙන්නේ පද රචනා කරපු යමුනා මාලනී පෙරේරා මහත්මියගේ පාසල් සමයේ අත්දැකීමක්. මෙම ගීතය පසුබිම පිටුපස කතාව කෙටියෙන් මං කියන්නම්. ඉතින් එයා පාසල් කාලේ ගලු කොටුවේ බැම්ම මත ඉද්දී තිබුණු අත්දැකීමක්. යමුනා මාලනී පෙරේරා මහත්මිය තම යෙහෙළියක සමග ගාලු කොටුව බැම්ම මත වාඩි වී ඉද්දී මුහුදෙන් ආපු හුළඟක්, ඒ දැඩි හුළඟ සහ පරිසරයේ සුන්දරත්වයත් ඇයගේ සිතේ ජනිත වූ සිතුවිලිත් සහ සුළඟ සහ වැස්ස මගින් සිත දැන ආදරය, වේදනාව සහ සැනසීම අතර ඇති සංකීර්ණ බැඳීම ඉතාම රසවත්ව මෙම ගීතය පුරාවට අර්ථ නිරූපණය වෙනවා. ඉතින් මේක ඉතාම සාමදානව රස විඳින්න ඕනේ. ඉතින් ගීතයක් කියන්නේ මහා අරුම පුදුම දෙයක්. අපේ දැවුණු තැවුණු සිත් සුවපත් කරන්න පුළුවන්. ඉතින් මේ ගීතයෙන් හොඳයි. ඉතින් සුළඟ නුඹ වගේ ගීතයේ සිංහල ස්වභාවිත ගීත සාහිත්‍යයේ හමුවන ඉතා සුන්දර ආදරණීය මෙන්ම විපුලම්බන ශෘංගාර රසය මුසු නිර්මාණයක්. ඉතින් මම කොටස් කිහිපයක් ඔබට විමර්ශා කරන්නම්. ස්වභාව ධර්මය සහ ප්‍රේමය අතර තියෙන බැඳීම ඉතින් ඉතාම සුන්දර බැඳීමක්. ගීතේ පුරාවටව පෙම්වතිය හෝ ප්‍රේමය හඳුන්වන්නේ ස්වභාව ධර්මයාගේ සංසිද්ධිත් එක්ක සුළඟ. සුළඟ කියන්නේ අපිට නොපෙනුනත් ඉතාම අපේ ශරීරයට දැනෙන දෙයක්. ඉතින් ඇගේ මතකයේ නිරන්තරයෙන් හිත වටා කැරකෙන දේ නිරූපණය කරන්නට තමයි ඉතින් මේ සුළඟ අපි වටේ තියෙනවා නිතරම. එතකොට සිත් මල වටා ඇති යන්නේ අදහස් වන්නේ එතන අර්ථ නිරූපණය වන්නේ ඇගේ මතකය සිතට ලබා දෙන දැඩි ආකර්ෂණයයි. වැස්ස මලකට පතිත වෙද්දින් අපි දන්නවා ඒ මල පෝෂණය වෙනවා. නමුත් පෝෂණය වුණත් මලේ පාට නොසේදීම පුදුමයක් තමයි. ඉතින් වැස්සක් වගේ ඇද හැලුණත් ඔහුගේ සිතේ ඇති ඇය කෙරෙහි ඇති ප්‍රේමය ස්වරූපය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් වැස්ස වැටුණත් මලකට ඒ මලේ පාට හේදෙන්නේ නැහැ. ඒ වගේ තමයි ආරයාගේ සිතත් වෙනස් වෙන්නේ නැහැ. සිත සනසවන සහ පාරවන ප්‍රේමය දෙවැනි පද පේලියෙන් අපිට සැනසලිදායකව මතු කරලා පෙන්නනවා. සිත හැඳුණු වෙත් නුඹයි පසු පසම
එලව එලවාවිත් සැනසුවෙත් නුබයි. බලන්නත් ඉතින් එයාගේ හිත අඳුනලා තියෙන්නෙත් එයයි. නමුත් පසුපසම එලව එලවාවිත් සැනසුවෙත් ඔබයි. ඉතින් මෙතනින් තේරෙනවා මේ පුද්ගලයා ඇය හොඳින් තේරුම් අරන් පසුපස ලුහු බඳවින් තමා වටා පැමිණෙලා සැනසීම හොයලා දුන් බවක්. ඉතින් ඔහුටත් නොදැනීම ඇය ඔහුගේ හදවත පුරා සොරාගෙන ඇති බව පුදුමයක් නෙවෙයි කියලා පවසනවා. ඉතින් මීළඟට විරහව සහ වේදනාව ව්‍යංගාත්ව තෙවැනි පදපේලියෙන් අපිට නිරූපණය වෙනවා. සිත තනි කළෙත් නුබයි. රිදෙව්වෙත් නුබයි. මෙතනදී ප්‍රේමයේ අනික් පැත්ත. ප්‍රේමයේ අනික් පැත්ත හෙවත් වේදනාව මතුවෙනවා. සිතේ සියුම් තැන් එනම් අපි සියලුම දෙනාගේම තියෙනවා සිත්වල දුර්වල තැන්. ඉතින් ඒක හඳුනා ගන්න පුළුවන්නේ සමීප පුද්ගලයෙකුට හෝ පමණයි. එසේ වත් ඇය කෙරෙහි ඇති බැඳීම කෙතරම් දැඩිද යනවා නම් කොපමණ රිදෙව්වත් එය ඇයගෙන් මිදීමට අකමැති බව මෙන්න මෙතනින් සටහනනවා. ඒත් නුඹෙන් සිත නොමිදෙයි යනුවෙන් අදහස් වන්නේ එයයි. ඉතා සරල නමුත් ගැඹුරු උපමහා සුළඟ වැස්ස වගේ දේවල් ඇවිල්ලා උපකල්පනය කරත් නමුත් මේ වගේ තියෙනවා සැඟවෙච්ච දෙයක්. සුළඟ සහ වැස්ස ඊටාම දරුණු දේවල්. නමුත් ස්වභාවයයි අපිට අවශ්‍ය වෙනවා. නමුත් සුළඟ ගත්තොත් ඇත්තටම සෞම්‍ය වෙලාවට රස්න වෙලාවට අපිට සිසිලස දෙනවා. නමුත් සුලිකුණාටුවක් වගේ આવොත් අපේ ජීවිතේම අසරණ කරලා අනාථ කරලා දාන්න පුළුවන් මේ සුළඟට. වැස්සත් ඒ වගේමයි. අපිට සෞම්‍ය වැස්ස අවශ්‍ය වෙනවා. ඉතින් ගොවිතැන් කරන්න ඒ වගේ දේවල් වලට වැස්ස අවශ්‍යයි. නමුත් වැස්ස වැඩි වුණොත් ගම් වතුර ගලලා මේ ලෝකෙම උනත් විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ සොඳුරු දේවල් වලට උපමා කරත් ඊටාම හොඳ උපමාවක්. නමුත් අපේ මිනිස් සිතත් මේ වගේමයි වැස්ස සුළඟට ආදේශ කරන්න පුළුවන්. මොකද දෙපාර්ශ්වයට ගැහණු පිරිමි දෙපාර්ශ්වයකම සිත් මේ වගේ එකපාරම කාම්ව තිබෙනවා. නමුත් සුළඟක් වගේ වෙන්න පුළුවන්. වැස්ස වගේ ඉතින්ම සිසිල දෙන වැස්සක් වෙනවා. නමුත් වෙලාවකදී ගම් වතුරක් බවටත් පත් වෙනවා. ඉතින් ආදරයේ ස්වභාවය එයයි. සියලුම දෙනා ආදරයට කැමති, ආදරය කරන්න කැමති, ආදරයට ආදරය කරනවා. ඉතින් මේ සිංහල සාහිත්‍යයේ හරිම සුන්දරයි. මේ සුන්දර ගීත ඊටම සුන්දරව රස විඳින්න නිකන් අහන්නම් වාලේ අහන්න එපා. මම තේරෙන භාෂාවෙන් කියන්නේ හොඳට රස විඳින්න. රස විඳොත් අපේ ජීවිතේට හොඳම ආදර්ශ ගන්න පුළුවන් ගීත තමයි මේවා. ඉතින් කරුණාරත්න දිවුල්ගනේ මහතාට මම ගොඩාක් ස්තුති වෙනවා. ගීතයට සාධාරණයක් කරනවා. එතුමාගේ මුදු ස්වර ඊටාම තීව්‍ර කරමින් මේ ගීත ගායනා කරනවා. ඉතින් රිදවීම් මැදවුවද ප්‍රේමවන්තිය සහ පෙම්වතිය දෙස දේශයෙන් බලන්න ඇති ගීතයක්. ඉතින් ඔබලටත් කියන්නේ ඔබලගේ ආදරවන්තයින් දෙස කරුණාවෙන් සහ බලන්න ඊටාම රස ගීතයක්. රස විඳින්න මම ආරාධනා කරනවා. නිහඬව රස විඳින්න, විවේකීව රස විඳින්න. එතකොටයි ගීතය සහ අපගේ හිත සුවපත් කරනවා මේ ගීතවලින්. ඉතින් ඔබට කලාකාමී දවසක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. සුබ දවසක්, කලාකාමී දවසක්. ස්වර විමර්ශා YouTube channel එක subscribe කරමින් ඔබගේ අදහස් තීරේ පළ කරන්න.